මේ පොඩි වීඩියෝ කරන්න හිතුනේ ILR එක අවුරුදු 5න් ගන්න බලාගෙන ඉන්න ඔයාලා හැම වෙලේම. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔයාලට ගොඩක් වැදගත් තොරතුරක් ලබා ගන්න පුළුවන්. මේ මාසේ 20 වෙනිදා එහෙම නැත්නම් ලබන අඟහරුවාදට කලින් මේ ටික සබ්මිට් කරන්න ILR එක අවුරුදු 5න් ගන්න බලාගෙන ඉන්නවා. right, වෙනදා වගේ මම ඉන්දුනිල් බාලසූරිය. welcome to the channel students room. ඔයාලා දන්නවා SLMA එහෙම නැත්නම් Skill Migrants Alliance Limited කියන ආයතනය රජයේ ප්‍රකාශයට පත් කළා අවුරුදු 5 තියෙන එක 10ටත් සමහර අයට lower skill migrants ලට අවුරුදු 5 ඉඳලා 15ටත් යනකම් ILR එක ලබා ගැනීමේ තියෙන අයිතිය දීර්ඝ කළා. ඒ වෙනුවෙන් මේ SLMA එක නැත්නම් Skill Migrants Alliance Limited එක නඩු මාර්ගයට නැත්නම් නීතිමය කටයුත්තකට මුල පුරලා තියෙනවා. දැන් ඒක ගොඩාක් දුර ගිහිල්ලා තියෙනවා. Kingsley Napley කියන law firm එකකින් ඉල්ලලා තියෙනවා තොරතුරු කිහිපයක්. මේක මහා ලොකු දෙයක් නෙවෙයි, තොරතුරු කිහිපයක් ඉල්ලලා තියෙනවා සමීක්ෂණ වාර්තාවක් සඳහා. මේ අය තමයි අප වෙනුවෙන් නැත්නම් ඔයාලා වෙනුවෙන් මේ ILR එක 5 years වලින් ලබා ගැනීමට කටයුතු මෙහෙවන්නේ. ඒ වගේම අපි වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින. මේක SLMA එකේ සමාජිකයෙකුට හෝ ඒකේ යාව ජීව ඉන්න කිසිම කෙනෙකුට ඔයාලා වෙනුවෙන් මේ සමීක්ෂණ වාර්තාව සම්පූර්ණ කිරීමට හැකියාවක් නැහැ. ඉතින් මේකේ ප්‍රශ්න කීපයක්, ප්‍රශ්න 15ක් වගේ තමයි අහන්නේ තමන් ගැන. තමන්ගේ නම, ගම, විස්තර, ඊමේල් ඇඩ්‍රස් එක සහ ෆෝන් නම්බර එක. ඉස්සල්ලාම කියන්න ඕනේ මේකේ පරමාර්ථය මොකක්ද කියලා. මේකෙදි පරමාර්ථය මොකක්ද? මේ කිංස්ලි නැප්ලිලා අපෙන් මේ වගේ වාර්තාවක් ඉල්ලන එක. මෙහෙම සමීක්ෂණ වාර්තාවක් අපි වෙනුවෙන් එයාලට ලබා දුන්නාම නීතිය ඉදිරියට යනකොට රජයේ ප්‍රතිපත්තිවල සැබෑ බලපෑම ඇත්තටම බලපෑමට ලක්ුණ අයගේ තොරතුරු ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒ බලපෑමට ලක්ුණ පවුල් වල තොරතුරුත් මේ හරහා ලබා දීමට හැකියාව තියෙනවා. හොඳ තර්ක උසාවියේදී හරි මොන හරි ස්ථානයකදී ගොනු කරන්න නැත්නම් ප්‍රකාශයටපත් කරන්න. දැන් අපි පුද්ගලයෙක් තනි පුද්ගලයෙක් විදිහට නඩුව මාර්ගයකට යන්නේ නැතුව මේ වගේ යනකොට එයාලට මේ තොරතුරු අත්‍යවශ්‍යම අදාළ වෙනවා. ඒ වගේම දැන් අපිට කියන්න පුළුවන් අපේ සමාජිකයෝ මෙච්චර ගාණක් ඉන්නවා කියලා. නමුත් මේක ඇත්තටම සමාජිකව මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා කියලා විශ්වාසදායක තොරතුරු ලබා දෙන්න පුළුවන් මෙන්න මේ වගේ මාර්ගයකින්. right, මේ වගේ සමීක්ෂණයක් මගින් තමයි. ඒ වගේම උසාවියට යනකොට ඇත්තටම බලපෑමට ලක් වූවන්ගේ ප්‍රමාණයක් මේ කිංස්ලි නැප්ලි කියන ආයතනයට law firm එකට දැනුම් දීමේ හැකියාව තියෙනවා උසාවියේදී. right, එහෙම නැත්නම් අධිකරණ හරි මොනවා හරි කටයුත්තකදී. ඉතින් මේ විදිහට ලබා දුන්නොත් තමයි එයාට ඇත්තටම බලපෑමට ලක්වුවන්ගේ ප්‍රමාණය දැනගන්න පුළුවන්නේ. ඒ බලපෑමට ලක්වු වෙච්ච අයගේ පවුල් පසුබිම දැනගන්න පුළුවන් වෙන්නේ. උදාහරණයකට ඔයාලට ළමයි මෙහෙට රැගෙන ආව නම් UK වලට ලංකාවේ ඉඳලා ඒ අයගේ වයස් ප්‍රමාණය දැනගන්න පුළුවන්. එතකොට ඒ අයට මොන වගේ බලපෑමක්ද මෙහෙම ILR එක වෙනස් කිරීමෙන් නැත්නම් අහෝසි කිරීමෙන් නැත්නම් අවුරුදු 15කට රැගෙන යාමෙන් බලපෑමට ඇති වෙන්නේ කියලා එයාලට අදාළ ආයතනයන්ට දැනුම් දෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ සමීක්ෂණයට අදාළව ලින්ක් එකත් මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට ඒකෙන් ලබා ගන්නත් පුළුවන් වැඩි විස්තර. ඒ වගේම ඔයාලා WhatsApp groups වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් SLM එකේ ඒ වගේමත් ඔයාලට ලැබිලා ඇති මේ ලින්ක් එක. ඉතින් දැම්මම ඒකට ගිහිල්ලා ක්ලික් කරලා ප්ලීස් පුරවලා සබ්මිට් කරන්න අදම. හේතුව මේක අඟහරුවාදට කලින් නැත්නම් 20 වෙනිදාට කලින් අපි ලබා දිය යුතු වෙනවා. තව කෙනෙක් අහන්න පුළුවන් අර මේ වගේ ප්‍රශ්න අහනවනේ අපේ data අරගෙන මොනවත් වෙයිද කියලා. මතකනේ අපිට ප්‍රශ්නයක් ආවර ID card එකක් හරි මොකක් හරි හදන්න යනකොට fingerprints ගන්නකොට නැත්නම් ඇහි මොකක් හරි එක්කුත් ගන්නවා මොනවා හරි කතන්දරයකුත් කියවනේ. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් අහන්නත් පුළුවන් කාට හරි data අරගෙන අපිට මොනවා හරි ප්‍රශ්නයක් වෙයිද කියලා. එහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ. අපි මීට වැඩිය datas දීලානේ UK වලට ඇවිල්ලා ඉන්නේ. ඇඟිලි සලකුණු දීලා තියෙනවා. හැමදේම දීලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ගෙවලුත් නැති කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ පොඩි දේවල් හොයන්න එපා. Kingsley Napley පැහැදිලිව කියලා තියෙනවා එයාලගේ පොලිසි එක personal datas මොනවත් marketing purpose වලට ලබා දෙන්නේ නැහැ කියලා. ඔයාලට ඕන නම් ওই 16 වෙනි ප්‍රශ්නේ නැත්නම් 16 වෙනි කොටසේ submit කරන්න කලින් ඔයාලට බලා ගන්න පුළුවන්
කිංස්ලි නැප්ලිලාගේ ප්‍රයිවසි නෝටිස් එක බලා ගන්න පුළුවන් මොනවද කොහොමද මේවා යොදා ගන්න කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්න අහන්න එපා, ප්‍රශ්න කරගන්නත් එපා. ඊට වැඩිය ප්‍රශ්නයක් තමයි ඔයාලට ඉස්සරහට එන්නේ. ඒ වගේම අමතක කරන්න එපා ඔයාලා ලංකාවට සල්ලි දානවා. අදම tap send app එක පාවිච්චි කරන්න හේතුව UK ඉඳලා ලංකාවට සල්ලි දානකොට කිසිම ගාස්තුවක් අය නොකර එසනින් සල්ලි ලංකාවට යවන්න පුළුවන්. ඒ වගේම හොඳම UK වල තියෙන රේට් එකත් ලබා දෙනවා. අමතක කරන්න නැතුව 10 ඉඳුනිල් කියන කෝඩ් එක පාවිච්චි කරවුවොත් ඔයාලට තව පවුන්ඩ් 10ක් අමතරව ලංකාවට නොමිලේම යනවා. right guys, මේ ටික තමයි ඔයාලත් එක්ක share කරන්න තියෙන්නේ. thank you very much. එහෙනම් වීඩියෝ එක බලුවට අමතක නොකර පවුලේ ඉන්න කීප දෙනාම main applicant ඇවිල්ලා ඉන්නවා නම් main applicant, ඊට පස්සේ dependents ඇවිල්ලා ඉන්නවා නම් dependentsලා, ඒ අය ඔක්කොමලා එකතු වෙලා මේක අදම submit කරන්න. thank you very much. see you soon.